ඔන්න මෙතන තියෙනවා හම්බුක් එක ඇඳගෙනලා ෆොටෝ ගහන්න පුළුවන් ෆ්‍රී ස්ථානයක් තියෙන ලස්සනයි වගේ ෆොටෝ ගහනවා හම්බුක් කොරියානු ජාති කොරියානු ඇඳුම ඇඳගෙන මේ වගේ ලස්සන ෆොටෝ එකක් ගහන්න පුළුවන් හම්බුක් එක यो कार्यक्रम अन्तिम प्रस्तुतिलाई स्थान दिनुभन्दा अगाडिमा एकचोटि यो हाम्रो प्रस्तुति सकिसके पछाडि हामीले एउटा यो हाम्रो प्रस्तुति दिने हाम्रा महानुभावहरूलाई हामीले यो सम्मान पत्र हस्तान्तरण गर्ने कार्यक्रम राखेका छौँ त्यसैले म सम्पूर्ण ඉතින් මේ හරිය ඔක්කොම තියෙන්නේ මේ කසකස්ථානය පාකිස්තානය උස්බෙකිස්තානය ඉතින් ඔක්කොම මේ රටවල් ටික තමයි මේ පැත්තේ තියෙන්නේ මම මේ ආවේ මේකේ එක්තරා පැත්තකට ඉතින් මොකද අපි ආසියානු රටවල් වලට වඩා පොඩි වෙනස් සංස්කෘතික රටවල් ටිකක් තියෙන රටවල් ටිකක් තමයි මේ උස්බෙකිස්තානය කසකස්තානය පාකිස්තානය වගේ රටවල් වල තියෙන දේවල් බලන්න තමයි යන්නේ බලන්න මේ ඉඳගෙන කෑම කනවා කාම්බෝදියාව ඉතින් මේ අවස්ථාවේ මම ළඟා වෙලා ඉන්නේ කාම්බෝදියාවේ ගොඩක් දේවල් මේ කැම ජාති තියෙනවා ගොඩක් දේවල් තියෙනවා අපි මේ බලාගෙන යන්න හදන්නේ කාම්බෝදියාව මොන වගේ දේවල් තියෙන්නේ කොහොමද කැම ගන්න මේ වගේ දේවල් බලාගෙන අපි යනවා වෙන පැත්තකට ඉතින් එහා පැත්තට සමහර අය බියර් එහෙම බොනවා ඉතින් ගොඩක් විනෝද වෙනවා ඉතින් අද ඉතින් ගොඩක් යාළුවෝ මිත්‍රයෝ හම් වෙන දවසක් ඉතින් ඒක ඔබ බලන්න පුළුවන් ඔබ දකින්න අර මොංගෝලියා කාන්තාරවල වගේ සම්ම භූමි වල හදලා තියෙන මේ නිවසක් ඉතින් ඒකේ ආකෘතියක්ම තියෙනවා මෙතන ඉතින් මම ඇවිල්ලා ඉන්නේ මේ මොංගෝලියාව එක්ක වැඳිච්ච මේ සංස්කෘතික අංගයක් ඉදිරිපත් කරනවා මොළම අපි පොඩ්ඩක් බලන්න ආන මෙතන බලන්න මල්ලෝ පොර үнэн шүүгч байдаг. Тийм учраас манай үзэгч нар одоо шүүнэ. Баригдаад одоо කොරියාව ගොඩක් අය ඉන්නවා කොරියාවේ ඉතින් එයාලා හැමෝම වගේ එකතු වෙලා මෙතන ලස්සන උත්සවයක් තියෙනවා. За хоёр бүхэн маань одоо зүүн талын маань үзэгчд маань одоо бичлэг байвал сайхан бас энэ хөлийн цэцүүдтэйгээр ирж одоо үзүүлж болно. මල්ලෝ පොර වගේ За хоёр хөлийн засвал харагдсан. ඉතින් අපිට බලන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා මොන්න බලන්න ඔක්කොම වගේ තියෙන මොංගෝලියානු සංස්කෘතික අංග තියෙන්නේ මේ බලන්න මෙතන මේ ලස්සන තරගයක් වෙන්නේ ඒකනම් මාරම 자기 입도하면 좀 хэрвээ ойрхон барилтаа байвал бас ахиулж болно. දැකලා නැති එකක් තේරෙන්නේ නැහැ කියන්න. සීදුරි маш суу гаргаж шүү. ලංකාවේ අපි අර ටීන් කඩනවා වගේ අන්න මේ පැසින තමයි ප්ලේ ගේම් එක කරන්නේ. ඔන්න මොකද කියලා මට තාම මීටර් නැහැ. ගොඩක් හික්මීමෙන් කරන කීඩාව. 말씀드리지 비슷하게 웃을지 나. 자, 이건 маш суу шүү මරහා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇඟිල්ලෙන් පොඩි කැටයකට වගේ ගහනවා. අර අතන තියෙනවා මේ කැට වගේ තියලා. හරියටම ලංකාවේ අපි ටීන් කඩන්නේ අන්න ඒ වගේ. ඒක රටවල් වලට මේ ක්‍රීඩා තියෙන්නේ. අපි හරියට මොනවද කියලා දන්නේ නැහැ.
자, 우주도 휘발했다니 보인다 온다 앤디슨 사랑이 뭉쳐대. මොකද කියලා අපිට හිතා ගන්න අමාරුයි. 좋잖아. ඔහු අතේ තියෙන මෙන්න මේ වගේ උපකරණයක්. ඔන්න. මේකට කියන නමවත් මොකවත්ද මේකේ ක්‍රීඩාවේ නමවත් මම මොකවත්ද කියලා දන්නේ නැහැ. ඒ වුණාට මේ වගේ ගොඩක් තැන්වල තියෙනවා කට්ටිය ඉඳගෙන. මොකක් කරේ මෙයාලගේ මේ සංස්කෘතික පැරණි චාරිත්‍රයක් හරි නැත්නම් පැරණි ක්‍රීඩාවක් හරි 우주도 휘발했다는 모두가 이미 새는 숨이 해리한테 숨이 다행히가 숨 맞겠지 감독하는 거기 좋잖아. මොංගෝලියානු රටේ තියෙන ලස්සන ක්‍රීඩාවක්. ඒක නිකන් මේ ආගමික සම්බන්ධතාවයක් තියෙන ක්‍රීඩාවක්. ඉතින් ඒක තමයි අර නිකන් ලංකාවේ අපි අර ටින් කඩනවා වගේ. අන්න එහෙම වගේ දෙයක් තමයි එතන සිද්ධ වුනේ. හරියටම හිතා ගන්න අමාරුයි. මොකක්ද උනේ කියලා. ඉතින් සංස්කෘතික පෙරහැර දැන් මේ අවස්ථාව වෙන විට ගොඩක් රටවල් ගණනාවක් ඉතින් ගිහිල්ලා තිනවා. ඊළඟට තවත් රටවල් ගණනාවක් එන්නත් තියෙනවා. බලමු අපි. චන්වන් වල තියෙන ෆෙස්ටිවල් එකේ සංස්කෘතික පෙරහැරේ ශ්‍රී ලංකා බලමු අපි කොහොමද කියලා. මේ පැත්තෙන් එනවා ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ පෙරහැර බෙරකාර එනවා පොඩි අරගෙන යනවා. මේ ඔබ දකින්නේ පොඩි අරගෙන යන කට්ටිය. ඉතින් ඊට පස්සේ තමයි පෙරහැර පැමිණෙන්නේ. ඉතින් සේසත් අරගෙන යනවා. ඊළඟට අපිට බලන්න ඕන නර්තන කණ්ඩායම. ඊළඟට අපි දකින්නවට නර්තන කණ්ඩායම. ලස්සන දර්ශනයක්. මොකද කොරියාවේ ඉඳලා බලනකොට මාර ලස්සන දර්ශනයක්. ශ්‍රී ලංකාවේ නර්තන කණ්ඩායම. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ වගේ බෙරවාදක සහ ශ්‍රී ලංකාවේ මනාල යුවල මේ ඉන්නේ. ශ්‍රී ලංකාව මනාල යුවල ඊළඟට එනවා සේසත් අරගෙන යන අය. ඊළඟට තමයි එන්නේ
අපි ඉදිරිපත් කරන ලංකාවේ වැඩ කෑලි ටික තමයි. ඉතින් මෙතන තමයි අවසාන උත්සවය තියෙන්නේ ප්‍රසංගය. ඉතින් සත්කාරක රට මොංගෝලියාව. ඉතින් මොංගෝලියාව තමයි සත්කාරක රට.
දැන් තමයි මේ ෆෙස්ටිවල් එකේ ලස්සනම හරිය දෙන්නේ ලස්සනම. මොකද දැන් එන්නෙම රාත්‍රිය උදා වෙනවා. ඉතින් ඒත් එක්කම මේ උත්සවයේ ගොඩක් ලස්සනම මේ රාත්‍රී ප්‍රසංගය. ඉතින් මේ හැබැයි තමයි ප්‍රසංගය තියෙන්නේ. අපිට තව ටික වෙලාවක් ගියපුවම මෙහි තියෙන උත්සවයේ අවසාන අංගය ඔබට බලන්න පුළුවන්. ඔන්න මේ වගේ කට්ටිය ඉඳගෙන එහෙම ඉන්නවා. ඉතින් ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ ගොඩක් මේ රටවල් වල ආයෙත් දැන් මේ වෙනකොට උදේ ඉඳලා මම මෙහෙ ඇඳලා ඉඳලා ගොඩක් මහන්සි. මොකද මෙහි තියෙන අවසානම අංගය තමයි මෙහි විවිධ ප්‍රසංගයේ මෙන්න මේ වේදිකාව මත මේ ආපු සෑම රටකම වගේම ස්තුති කරනවා. ඉතින් මේකෙන් පස්සේ මේක අවසානය දකින්නවා. ඔබට මේ වීඩියෝ එක ඔබට බලන්න පුළුවන් සම්පූර්ණ වීඩියෝ එකක් මම ගිය අවුරුද්දේ මෙතෙන්නම ඇවිල්ලා මේ උත්සවය පිළිබඳ ලොකු පැහැදිලි කිරීමක් කරලා ලොකු ලස්සන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔබට ඒක බලන්න පුළුවන්. හැමෝගෙම මුහුණ වල තියෙන්නේ තම විඩාබර තත්ත්වයක්. ජාතීන් ගණනාවක එකමුතුවකින් 2025 සංස්කෘතික උත්සවය MA ඉතින් අපට අවසාන ලැබි රටක් තමයි බංග්ලාදේශය කියන්නේ. ඉතින් බංග්ලාදේශය ඊළඟට මේ උත්සව භූමියට දැන් පැමිණෙනවා. අපිට මේ බලන්න පුළුවන් ඉන්නේ බංග්ලාදේශය. ඔවුන්ගේ සංස්කෘතික අංග. ලංකාවට අසල්වැසි රටක් තමයි බංග්ලාදේශය කියන්නේ. හරිය තියෙන්නේ දැන් අවසාන මංගේ තමයි මෙහි විශ්වවිද්‍යාල සිසුන් එක එක රටවල් වලින් අධ්‍යාපන ලබන විශ්වවිද්‍යාල සිසුන් තමයි දැන් එන්නේ. කොරියානු විශ්වවිද්‍යාලය. ඉතින් ඔවුන් තමයි අවසාන මංගේ ඉදිරිපත් කරන්නේ. මේ විශ්වවිද්‍යාලයකට ඉගෙන ගන්න ශිෂ්‍යයන්. මොකද මේකට විශ්වවිද්‍යාලය ගොඩක් සහයෝගයක් දක්වන මේ උත්සවය පවත්වන්නේ. ඔවුන් තමයි මේ අවසානයෙන් වෙන්නේ. මේ මාෆ් ෆෙස්ටිවල් එකේ 2025 කියන්නම් තේහක්කෝ තමයි මේ එන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල ගණනාවක් වෙනවා. එතන කියන්නම් තේහක්කෝ. ඒ වගේ මෙතන තියෙනවා බුසාන් යුනිවර්සිටි ඔෆ් ෆොරින් ස්ටුඩන්ට්ලා විදේශීය සිසුන්. විශ්වවිද්‍යාල ඉගෙන ගන්න විදේශීය සිසුන්. ඔන්න 2025 මේ ඔක්තෝබර් මාසයේ අග වගේ නැත්නම් ඔක්තෝබර් මාස 26 වෙනිදා ඉන් පැවැත්වූ මේ මාෆ් ෆෙස්ටිවල් එකේ අවසාන අවස්ථාව. ඉතින් ඔබට මේ දකින්න පුළුවන්. ඉතින් මේත් එක්ක මේ වීඩියෝ එක මම මෙතනින් නිමා කරනවා. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙමි.
සමු ගන්න හදන්නේ MAMF 2025 සංස්කෘතික ප්‍රසංගය.